Hi, good morning guys. මේ දින මගේ අලුත් channel එකේ ඉතින් ඔයාලා දන්නවා ඉතින් දැන් subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේක මගේ lifetime vlog යන channel එක. ඉතින් අද අපිට ගමනක් යන්න හදන්නේ. බලමු අද අපි කොහෙද යන්නේ කියලා. ඔයාලා වෙනවද? ඈතින් වාහනේ එනවා. අනේ ඉන්න අපි කියපු පාන් එඩිය යන්න එනවා ලස්සන්ට දිලිසි. ඉතින් ඔයාලා මොකද කරන්නේ? අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ගමන පටන් ගන්න තමයි හදන්නේ. හයි බයි. ගොඩ දවසකින් ඇවිදින්න යන්නත් බැරි වුණා. අද අපි තීරණය කරා ඇවිදින්න යන්න. කොහෙද කියලා දැනගන්න ඕන නම් මේ වීඩියෝ කාන්ත වෙනකම් බලන්න. අනිවාර්යෙන්ම subscribe කරන්න. මම පහලට යද්දී ඔක්කොම ලෑස්ති වෙලා. හෙට පාටි වෙලාවට සේට් එක අරන් යන් අද්දේ හොඩ හොදා එන්නම්ම. යම්මඩ ගිහිල්ලා. නෑ අවුලක් නෑ ෂේප් එකේ තියෙනවා අප්පට උඩු මම මොකද මේ ඔළුවෙන් හිටගෙන හෙලෝ ගයිස් අපි වාහන නැග්ගා තෂි ඉන්නවා මොකද ගෑණී නහය හරන්නේ ඒ තාම මගේ බෑග් එක ඕමේ නම් බෑග් ගන්න පිටිපතට දාන්න ගමනේ ආයේ උටා වැරදුනා ගමනේ ආරම්භය ආයිබුවන් කිය ඒ පාර නම් ගැම්මට කිව්වේ ඉතින් ඇම්මට ගැම්මන නැම්මට කියලා අපි යනවා අද ඒත් කොහෙද කියන්නේ නැහැ අපි දැම්ම ගැලිගෝනියාස් හයිවේ එක්සිට් එකෙන් ඇතුළට මගේ නම අවින්දු ඇත්තටම මම මේ channel එක පටන් ගත්තේ සල්ලි හොයන්න එහෙම නෙමෙයි ඔයා හිතන්නේ මොකක් කියලාද නෑ ඒකටත් නෙමෙයි ඇත්තටම මට යාළුවෝ නෑ මගේ යාළුවෙක් වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න ලස්සන්ට සුදු ඇඳගෙන කිරි කොකා වගේ අපි ආවා හරි ඉතින් බොරුවට ඇඹරෙන්න ඕනේ නැහැ ඔයා දන්නවනේ මම මේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා අපි ඉතින් ආවා ඉස්සෙල්ලාම දේවාලෙට දේවාලයනේ කැරකිලා දෙකරන වෙලාව බඩ වේදිකලා බුරිය හපලා පාම් මාළු පාන් ජෑම් පාන් චීස් පාම් මාළු පාන් ජෑම් පාන් චීස් පාන් ඒ මට මාර වැඩක් වුණා කියහන්කෝ ඔය දේවාලේ සීනුව තියෙන්නේ ඒකේ ලණුවම් මට පෙවුන්නේ නැහැ මං හිතුවේ මොකක් හරි ස්මාර්ට් සීන් එකකට හදපු එකක් කියලා ටික වෙලාවක් මම විපරම් කරලා බලද්දි තමයි දැක්කේ ලණුව අදිනවා පිටිපස්සේ දැන් කට්ටියක් අම්මට උඩු දෙකේ දාලා මේ ඉන්නේ වාසනා අලිය ගාවට ගිහලා ෆොටෝ ගහන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් මට එච්චර ෆීලිං එකක් තිබ්බේ නෑ වෙලාවේ. කිරි වෙහෙරට යන පාරේ මල්ලි කුණන මගසේ දේවි. මාත්‍ර කුසාට ඇබ්බැහි නොවන්න. ඒකින්ද මම මේ කෑල්ල පොඩියට පෙන්නන්න. මැනිකා දිගිරි සිනාපාලා කම්මලල්ල තෙරමාලා මචං අපිට තාම බඩු නැහැ. අවුලන්නේ වහන්න කලින් කියනවා. අනේ ඉන්න කියලා වඩු වැඩි වීගෙන එන්නේ. අපි ඉස්සරහට බලමු ඉතින් මොකද වෙන්නේ කියලා මේ පාටියේ ඉන්න එක. ගැම්මක් අල්ලන ගැම්මක්. ඉතින් පාටියේ අවසානයේ මෙසේ නිමාවිය. ඔන්න දෙවනි දවසේ ආරම්භය good morning guys. අද යන්නේ ඇනිමේෂන් වනාන්තරය බලන්න. හලෝ good morning කට්ටිය. ඉතින් vlog එකේ දෙවනි දවස අද. අපි දැන් යන්න හදන්නේ ජාලට. යාලේ රයිඩ් එකක් යන්න හදන්නේ. බලමු ඒක සෆාරි අතල්ලේ මොනවද කියලා. සෙට් ලයින් ලොගේ දැන් බොඩ අමාරුයි ඇත්තටම
subscribe කරන්න. මචං උඹලා බීපන්. ඇති වෙනකම් බීපන්. හැබැයි කවදාවත් බියරුයි අරක්කු එකට බොන්න එපා. මොකද පහුවදාට පට්ට අමාරුයි පට්ට මස්තයක් තියෙන්නේ. චංචලයි මත්වී නිල් අංගනා අපි යන්නේ මේ වණ්ඩියේ අද පට්ටාතල් එකක් ගන්න තමයි හදන්නේ guys. ඉතින් ඔයත් යාළුවා යන්න හදනවා නම් මෙන්න මේකේ නම්බරේ මම දාලා තිනවා. මෙයාව contact කරගන්න. ඉතින් ඔයාලට පුළුවන්. ඇත්තටම අපි සේෆ්ටි විදිහට එක්කන් ගියා මෙයාව. ඔයාලට වීඩියෝ එක ඉස්සරහට බලද්දි තේරෙයි අපි කොයි වගේ ගමනක්ද ගියේ පට්ටාතල් එකක් ගත්තා. ඉතින් ඔයා යන්න මේකට නගින්න. යයියන් අපි බලමු මේක ඇතුළේ කොයි වගේ තියෙන්නේ කියලා guys. ඉස්ලාම සීට් දෙකක් තියෙනවා. අමාරුවේ තමයි නැග්ගේ. ගෑනු කට්ටිය පරිස්සමෙන් නගින්න ඕනේ. ඉතින් අපේ හිටියා හරියටම 8 දෙනෙක්. අපි 8 දෙනාටම යන්න පුළුවන් වාහනයක් තමයි ගත්තේ. ඉතින් මම ඉක්මනට දුවලා ගිහිල්ලා මෙන්න මේ මුල්ලට නැග්ගා. මේ සන්ග්ලාස් දෙක මට සෙට් වෙනවද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්නනේ. ඒක පෙට්ටියක් වගේ පෙට්ටිය. ඔන්න ඉතින් අපේ ආච්චිලා නැන්දලා අම්මලා තේරෙම නගිනවා වාහනේට. ඉතින් මාත් නැග්ගා. මොකද වෙන්නේ කියලා. හිනායන චුට හිනායන. මෙතන තියෙන රස්නෙට මෙන්න මේක නම් ෂෝක්. හැබැයි මේක අතර ගත්ත ගම දියවෙන එක තමයි කරන්න බැරි. ඉතින් මම මොනා කරන්නද අත ගත්ත ගම දියවෙනවා කියලා. ඇඟේ බේරි කෑවා අයිස්ක්‍රීම්. सुनो मैं तुमसे प्यार करता हूँ. දැන් නම් පොඩ හින්දි දන්නවා ෆිල්ම් බලලම. ඈත තියෙන ලස්සන කන්දර මං හරි ආදරෙයි. ඒක පොඩ වශී වෙනවා දැක්කම මාර ලස්සනක් තියෙන්නේ. බෑ මෙතන යද්දි බෝඩ් ගහලා තියෙනවා. වලස්සු ඉන්නවලු කිඹුල්ලු ඉන්නවලු. බෑ මම මේ හරිය නම් ඇත්තට වලහෙක්වත් කිඹුලෙක්වත් දැක්කේ නෑ. මඩයි ලුණුයි තමයි තිබ්බේ. ඔයාට පේනවත් දන්න අර ඈත තියෙන ලුණු ලේවායවල්. මොකද යකෝ උඹලා ලුණු ලේවා කිව්වා මගේ දිහා බලන්නේ. ඔබට දෙනවා මම ලුණු නෙමෙයි වෙන මොනවා හරි. ඉතින් යනවා කැලයක් ඇතුළට ඉවරයක් වෙන්නේ නැතුව සත්තු බලන්න කියලා අපි කොහේ එක්ක යනවද මන්ද. දැන් ඉතින් සත්තු බලන්න නෑවේ. කෝ සත්තු? සත්තුන්ව තමයි හොයන්නේ. ඉස්සෙල්ලාම අපිට හම්බුණා මූවෝ. ඔව් මූවෝ තමයි අර ඈත පෙවුනේ මූවෝ. හරිද? මූවෝ තමයි හම්බුනේ ඉස්සෙල්ලාම. අපිට ඊපස්සේ හම්බුණා ලස්සන අලි ලංචුවා. ඇත්තට කියනවා මම පොඩ්ඩක් එක්සයිට්ලා තමයි ඉන්නේ. මොකද මේ වගේ ළඟට අලි මම දැකලා නැහැ. මේගොල්ලෝ නිදහසේ ඉන්නෙත් එක්කලා අපි ගාවට ආවොත් මම උස්සලා පොලේ ගහයි කියලා මම පොඩ්ඩක් බය වෙලා හිටියේ. ඉතින් මම පොඩ්ඩක් මේක වීඩියෝ එකක් දාගත්තෙත් හරිම බයෙන් තමයි. ඉතින් ලස්සනට ඔයාලට පේන්න වීඩියෝ එකක් ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කැමරාකරණය කරේ. ඔයාලට අපේ අක්කා තමයි අර ඉන්නේ. ඉතින් එයා අතවනවන ඉන්නවා අලි බල කට්ටියම අලිගේ සීන් එකේ හිටියේ. මම විතරක් ඉතින් වීඩියෝ එක කරගත්තා. අපේ අය ලොකු අලි සීන් එකක ඉන්නේ. ලස්සන අලි රංචුවක් කරපැත්තෙන් එනවා. රංචුවක් කොට ඉතින් දෙන්නයි එන්නේ. ඒ දෙන්න එනවා ලස්සනට. දැන් නම් ළඟම අලි ඉන්නවා අපේ. ඔයාලා දන්නවද අලි කන විදිය? ඔන්න බලන්න මම වීඩියෝ එකක් දාගත්තා. එයාලට දැන් කන්න නැහැ මේ දවස්වල වේලිල්ල හින්දා. වේලිල්ල නෙමෙයි පෑවිල්ල හින්දා. මෙන්න විදිහට තමයි අලි පැටියක් කන්න හදන්නේ. කියන්නේ ලස්සනට තනකොළ ටික ගලවගෙන ඊට පස්සේ තමයි යා ලස්සනට කන්නේ. මේ අලි පැටියෙක් නෙමෙයි ඇත්තට මේ ඇත් පැටියෙක්. බලන්න ලස්සන චූටි දල දෙකක් තියෙනවා යාට. ඉතින් මේ දවස්වල වතුර අඩුයි. මේ යාළුවෙනි කියන්නේ මේ දවස්වල වතුර නැහැ. මේ අපේ පැත්තට නම් වහිනවා පළු යන්න. ඒත් මෙහෙට වහින්නේ නැහැ. මෙහෙට පායනවා. ඉතින් අපිට හම්බුණා 2005 කපල් එකක්. ඉතින් මේ ඉන්නේ 2005 කපල් එක. මම බයමුනේ මෙන්න මෙතන තමයි. මොකද මෙන්න මේ සීට් එකම අපි පස්සෙන් එන්න වගේ ගත්තා. මගේ ඇඟිලි ටික වතුර වුණා. වතුර ලේ වුණා. අනේ මන්ද දෙක මාරු වුණා. ඉතින් ෂේප් එක අපි පස්සට අරගෙන හිමීට ආවා. එයාලා අපේ පස්සෙන් ආවේ නැහැ. එයාලා පාර පයින්න ඕන හින්දා තමයි එතනින් ආවේ. ඉතින් ආ ලස්සනට පාර පයින්නවත් එක්කම අපි ෂේප් එකේ අපි කැපිලා අපේ ගමන ආයෙ පටන් ගත්තා. මගේ සූක්ෂම නිරීක්ෂණය මේ වෙලාවේ මුවෙක් බලා ගැනීමට තමයි. ඉතින් මුවෙක් ඉන්නවද කියලා මම බලනවා. මුවව බලන්න හරි ආසයි. ආර ඉන්නේ මුව සෙට් එකක්ම ඉන්නවා. ඉතින් මුව හරි බයයි අපිට. වාහන වල සද්ද ඇහිච්ච එකම මුව මිසින්. උන් දුවනවා. ඉතින් මෙතෙන්ට යනවා නම් අනිවාර්යෙන් හිමීට යන්න. ෂේප් එකේ හිමීට යන්න. අපි ඊට පස්සේ ආවේ ගල් තලාවක් මැද්දෙන් කොහෙද මන් දන්නේ මේ මුහුදක් තියෙනවා. ගල් තිබ්බ සෑහෙන්න පට ලස්සන ගල් ටිකක් නම් තිබ්බ. හැබැයි බලන්න අර ගලේ ලොකු පට්ටම ලොකුයි ඒක ගයිස්. ඒත් මං එතෙන්ට යන්න ආසාවෙන් හිටියේ. එහෙම යන්න දෙන්නේ නැහැ. මේගොල්ලෝ බහින්න දෙන්නේ නැහැ නේ මේකේ. මං ඉතින් ගල දිහා බලගෙන ගියා. මට චුට්ටක් නිින්ද ගියත් එක්කම යාලා ආවා අන්තිමට රෙස්ට් හවුස් එකට. ඉතින් අපි මෙතෙන්ට ආවේ මේගොල්ලෝ දවල් 12ට මේක පදින එක නතර කරනවලු. අපි කියන්නේ අපි ඉන්න තැනම 12ට ඉන්න ඕනි නතර වෙලා ඊට පස්සේ ආයෙ පටන් ගන්න මෙයාලා යන්න ආයෙ දවල් 2ට. ඒ කියන්නේ 2 වෙනකන් නිකන් ඉන්න බෑ. කැලේ මැද නතර කරේ නෑ අපි යන් ආවා හරියටම අපේ රෙස්ට් හවුස් එකට. ඉතින් අපි මොනවා හරි කන්න ඕනි බොන්න ඕනි චුට්ටක් ආතරලෙක ඉන්න ඕනි. අපිට තව පැය ගාණක් තියෙනවා. ඒ ආතරලෙක් ගන්න කොහොමද කියලා බලමු අපි ඉස්සරහට. ඔයාලට පේනවද අර ඈත තියෙන්නේ මුහුද? ඒ කියන්නේ අපි ඉන්නේ ලංකාවේ තවත් එක කෙරෝලක.
වව් ගයිස් පට්ටම ප්ලේස් එකක් තියෙනවා මට හිතා ගන්න බෑ ඔයාලට මේ කොහොමද පෙන්වන්නේ කියලා මේ ෆෝන් එකෙන් මෙතන S2 දැක්කොත් නම් ඔයාලා වශී වෙනවා. ඉතින් තේරෙන්නේ නෑ මේක නම් දීපේක ටියුටෝරියල් එකක් වගේ මේ පැත්තෙන් මොන්සුද මේ පැත්තෙන් යාළ වන උද්‍යානය පට්ටම ලස්සනයි කියන්න ආයේ වචන නෑ. හැබැයි මෙතනට මම බෝට් එක පෙන්වන කලින් ගේම් එකේ තියෙන දේවල් නම් කරන්න එපා යාළුවනේ. මොකද එතන පට ඩේන්ජරස් තරක් නාන්න යන්න එපා. ඒ තිය ඇවිදින්න යන්න එපා. මොකද එහා පැත්තේ කැලේ මෙහා පැත්තේ කැලේ. DJ Janelle Sagano Remix. Show my thong, do my thing, ain't nothing wrong, ain't nothing wrong. ජීවිතේ රිස්කි දේවල් කරන්න. හැබැයි වාට හොදක් වෙන දේවල් විතරයි නරක වෙන දේවල් කරන්න එපා. මොකද වාගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් ගන්න එපා. මේ වගේ අවදානම් තියලා තැන් වලින් නාන්න එපා. වාගේ ජීවිතේට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. thank you ඉතින් ඔගේ බලනකොට අනිවාර්යෙන් subscribe කරන්න. ඊළඟ ප්‍රශ්න තමයි කැම. ඉතින් මට ඕනේ කන්න දු මට ඉන්න බෑ. මොකද කියනවනම් මට හැම වෙලේම බඩගිනිනවා. ඒ මගේ වයස වැරද්දක්ද මගේ වැරද්දක්ද මේ කැම වල වැරද්දද දන්නේ නැහැ. මට අහු වෙනවනේ කන්න හිතනවා. කාලා මම මහත් වෙනවා. අන්තිමට කැත වෙනවා කියලා මට ගෙදර කට්ටිය බයිනවා. හැබැයි කවුරු බැන්නම් මම කන එක නතර කරන්නේ නැහැ. ඉතින් guys අද කව් බත් එක නම් ඇත්තටම රහයි. මෙතන තිබ්බ කෑමත් ඇත්තටම ගාවුලක් නැහැ. පොඩක් ගාණ නම් වැඩි. ඕල්ලෝ යනවා නම් පොඩක් සේෆ්ටි එකේ පරිස්සමෙන් කන්න මෙතන. මොකද ගණන් වැඩි එතන කෑම. අපි ඉතින් එතන පෑ දෙකක් විතර රෙස්ට් එකේ නිදාගෙන ඉඳලා ආතල් එකේ ඉඳලා අපි ආයි යන්න පිටත් වුණා. දැන් හරි ට්‍රැෆික් එක. මොකද කැලේ දැන් එතන හිටපු කට්ටිය සේරම එළියට බැස්සා. අපිත් එළියට බැස්සා. ඒ වගේම දැන් මෙතන වාහන ගොඩක් ඉස්සරහට යන්න හදන්නේ. මට හිතන දෙයක් මම ඔයාලට කියන්නද ගායිස් මට මෙහෙම දෙයක් හිතෙනවා මේ ලෝකේ ජීවේ එදා ඉඳන් තිබ්බනම් මේ සත්තුයි අපි ඔක්කොම එක කාලෙක ජීවත් වෙන්නේ. ඉතින් මේ සත්තු කැලේදී අපි විතරක් කොහොමද මෙහෙම දියුණු වෙන්නේ? අපි කොහොමද මේ ලෝකේ පාලනය කරන්නේ? දැන් ඉතින් කියන්න එපා අපි තමයි මේ ලෝකේ ඉන්න දරුණුම ජීවී කොට්ටාසේ අපිට තමයි බුද්ධිමත් අපි දියුණු වෙන්න පුළුවන් අපිට එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ අපේ මේ ලෝකේ කියලා. ඒකට මම මෙහෙම උදාහරණයක් දෙන්නම්. ඔන්න 5 දිනක් කාමරයක් ඇතුළේ ඉන්නවා. ඒ කාමරේ ඉන්න 5 දෙනාගෙන් එක මිනිස්සෙක් කියනවා මං තමයි මේ කාමරේ ඉන්න බුද්ධිමත් මිනිස්සයා කියලා. අනිත් මිනිස්සු මූණට මූණ වල කට වහගෙන ඉන්නවා. දැන් ඉතින් මේ මිනිස්සයා හිතන්නේ මේ මිනිස්සයා තමයි කාමරේ ඉන්න බුද්ධිමත් මිනිස්සයා කියලා. ඒ අර මිනිස්සු ටික කට වහගෙන හිටපු හින්දා. ඉතින් ඒ වගේ තමයි මේ අත්‍තරම මිනිස්සු කියන જાතිය මන නම් හිතන්නේ කොහෙන් හරි අපිව මෙහෙට එක්ක ගෙනල්ලා දාලා හරි අපිව ක්ලෝන් කරලා හරි මොකක් හරි සීන් එකකින් මෙහෙට ඇවිල්ලා අපි මෙහෙ ජීවත් වෙන්න කියලා. මොකද මේක අපිට අයිති ලෝකයක් නෙමෙයි තමයි මට හිතෙන්නේ. ඔයාලා අදහස් කමෙන්ට් කරගෙන යන්න මේ ට්‍රැකර් පයින් ප්‍රශ්න ඇත්තම කියනවා නම් අලියාව අපි ගාවට වෙන්න වගේම ඉතින් මගේ දැනුත් ඒ ටික වතුර වෙලා තියෙන්නේ අනේ ඉන්න නෙමෙයි ගියත් වෙන්න හැමෝටම ආදරේ මම මැරුණොත් එහෙම මගේ භූමි දාන ගෙදරට යවන්න අලියෙක් ගහලා මැරුණොත් එහෙම චාටර් මෙච්චර TikTok කරලා YouTube කරලා අලියෙක් ගහලා මැරනවා කියන්නේ ඉතින් කතා කරලා වැඩක් නැහැ. එහෙමනම් උන් නෑ ඇත්තටම අලියා ගැහුවේ නෑ. උළු තුන්ගේ පාඩුවේ ඉන්න මාත් මගේ පාඩුවේ ඉන්න උන් මගේ පිටිපස්සටලා ඉන්න මම උන්ගේ ඉස්සරහටලා ඉන්නවා. ඔයාලා ඉතින් මේක බලාගෙන ඉන්නවා. ඉතින් අලි බැලුවා මේකලුව දැන් යාළුවා යනවා එළියට. මේක නම් දරා ගන්න බෑ පට්ටුණක් ඉන්නේ. 57යි අපේ සෆාරි ගමන දැන් තමයි ඉවරුනේ. මගේ ෆෝන් එක බැටරි ලෝ ඔෆ් වෙන එන්නේ. හලෝ ගයිස් ඉතින් මම කරගෙන හිටපු vlog එක මට කරගන්න බැරුණා. අන්තිමට එකේ අපි නෑ අපි හැම ආව 4 ඉඳන් කෙලින්ම අපේ ගෙදර. දැන් ඉතින් දැන් තමයි ෆෝන් එක දැන් charge කරලා on කරගත්ත. ඉතින් වීඩියෝ එක බලපු ඔයා අනිවාර්යෙන් අපිට subscribe කරගෙන අනිවාර්යෙන් මගේ comment එක උදාගෙන යන්න. දැන් ඉතින් full happening නම් ලෝකේ බලපු කට්ටියත් මං හිතනවා පොඩ්ඩක් happening වෙන්න ඇති කියලා. thank you ඔයාලා හැමෝම මගේ වීඩියෝ එක බැලුවට. bye bye.